හෙලෝ කට්ටියට කොහොමද? ඉතින් අද අපි මේ වැදගත් තැනක් ගැන වීඩියෝ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. අපි අද යන්න හදන්නේ ටිකක් කොළඹින් පිටට. කොළඹින් පිටට මේක ඇත්තටම ගම්පහ දිස්ත්‍රික් වල තමයි තියෙන්නේ. ඕගොල්ලෝ දැකපු ගමන් දන්නවා මැප් එක දැකපු ගමන්ම දැන් මේ කොහෙද යන්නේ කියලා අපි යනවා. වැදගත් තැනකට ඒ තමයි මිනුවන්ගොඩ ගලේ දේවාලෙට. ඉතින් අපිට යන්නම පැයකට වැඩිය ගියා. ඔයගොල්ලෝ දකින්නදී ටයිම් එක උනත් මැප් එකේ පෙන්නපු විදිහ මෙතන අපි ලොකු අවබෝධයක් නැතුව තමයි යන්නේ. ඒත් මිනිස්සු ඇත්තටම මෙතන විශ්වාස කරන තැනක්. මෙතන කපු මහත්තයෙක්වත් දේවාලයක්වත් මුකුත් නැති තැනක්. ඕගොල්ලන්ට ගියපුවම මුලින්ම බලන්න පුළුවන්. මම මේ විස්තර vlog එකේ මැදදී හරියටම කියන්න. අලුතෙන් යන්න හිතාන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලෝ යන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඇත්තටම හරිම ලේසි. Google එකේ ඕගොල්ලෝ search කරලා map එකකින් location දාගෙන යන්න. එතන අපි ඇත්තටම parking ගැන හරියටම දන්නේ නැතුව ගියේ. ඇත්තටම මේ වගේ තැනකට යන්න ලොකු idea එකක් නැති වුණත් යන්න පොඩි ආසාවක් ආව. මිනිස්සු ගොඩක් යන තැනක්. ඒ වගේම තමයි මිනිසුන්ට ජීවිතේ එක එක තැන්වලදී කඩා වැටීම් වෙනවා. දරා ගන්න බැරි තැන් එනවා. තීරණයක් ගන්න බැරි තැන් එනවා. අන්න ඒ වගේ තැනකදී අපි හැමෝම ආධ්‍යාත්මික පැත්තෙන් යම් යම් පිහිටක් ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ අපේ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්න හරි එහෙම. අපි ෆස්ට් ටයිම් යන නිසා මුකුත් ගෙනිච්චේ නැහැ. මෙතන කඩවල මල් වල ඉඳලාම හඳුන් කූරු පූජා කරන හැමදේම ගන්න තිබ්බා. අපි සුදු නෙළුම් ගත්තේ. මොකද ගම්බාර අප්පච්චි තමයි මෙතන වැඩ ඉන්නවා කියන්නේ. එයාට පූජා කරන්න සුදු නෙළුම් මල් එක සුදු මල් මාල තමයි ගත්තේ. තව එකක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ හරියට පිරිසිදු වෙලා පේ වෙලා යන්න ඕන ගමනක් මේක. ඔයගොල්ලෝ හරියට වදින විදිහ දන්නේ නැත්නම් එතන බෝඩ් එක හරියටම ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මොනවාද කරන්න ඕනේ, කොහොමද වඳින්න ඕනේ, පටන් ගන්න කොහොමද හැමදේම. ආගමනුකූලව බලපුවාම ඇත්තටම මුලින්ම වඳින්න ඕනේ එතන බුදුහාමුදුරන්ට. අපේ බුදුරජාණන් වහන්සේ තමයි හැමදේකෙම උතුම්. ඉතින් අපි මුලින්ම මල් පහන් සුවඳ දුම් හැමදේම පත්තු කරලා බුදුහාමුදුරුව වඳින්න ගත්තා. වැඳලා ඉවර වෙලා අර ඩිස්ප්ලේ කරලා තිබුණු බෝඩ් එකේ ඉතින් එහාට ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනේ කියලා දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට එන්ට්‍රන්ස් එකේ මේ බෝඩ් එක බලා ගන්න පුළුවන්. මම මේකේ ෆොටෝ එකක් දාන්නම් ඔයගොල්ලන්ට. පහන් ටික පත්තු කරලා ඉවරලා හඳුන් කුරු ඔක්කොම ගාලා බුදුන් වඳින්න ඕනේ මුලින්ම. ඊට පස්සේ තමයි අපිට අපේ ප්‍රාර්ථනාව අනුව දෙවියන්ට වඳින විදිහ බලලා ඒකේ තියෙන විදිහට දෙවියන්ට වැඳලා බාර වෙලා පඳුරු ගැට ගහනවා නම් පඳුරු ගැට ගහලා ඊට පස්සේ පොල් ගෙඩියක් කැමති නම් ගහන්න පුළුවන්. එතන තියෙනවා විස්තරේ. ඊට පස්සේ මෙතන ඒ දෙවියෝ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ගාතාවක් තියෙනවා. ඒ ගාතාව 7 පාරක් කියන්න ඕනේ. ඒ ගාතාව කියලා අපිට තියෙන කරදර නැති වෙන්න, අපේ ජීවිතේ තියෙන ප්‍රශ්න, අපිට මොකක් හරි බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕන විදිය මේ හැම දෙයක්ම අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එක එකනා එක එක විදියට ප්‍රාර්ථනා කරනවා. මම එතනදී ගොඩක් දේවල් දැක්කා. මොකද මීපැණි එක විලඳ සුදු නෙළුම් මල් පූජා කළා බාර වෙනවා. ගොඩක් අය තමන්ගේ හිතේ තියෙන දුක නැති වෙන්න, කරදර නැති වෙන්න, අලුත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න, රට යන්න ඉන්න අය. ඒ වගේම තමයි එතන මම දැකපු එක දෙයක් තමයි මේ ගන්ටාරේ ගහන්න පුළුවන්. අපි යන ප්‍රමාණය අනුවද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් එදා හොඳටම වැස්ස අපිට එකපාරක් ගහන්න පුළුවන් වුණා එතන. ඒ වගේම තමයි අපි එතන ගාතාව දන්නේ නැහැ. ඇත්තටම එතන කොළවල print කරලා print out තියනවා මේ පිළිමයට දාලා. ඔයගොල්ලන්ට කැමති කොළයක් අරගෙන ඒ ගාතාව කියලා ඔයගොල්ලන් ප්‍රාර්ථනාවට ප්‍රාර්ථනා කරලා ඉවර වෙලා ඒ කොළේ හපුව තියලා යන්න පුළුවන්. ඒ ඕන කෙනෙක්ට ඒක අරගෙන ගාතාව කියලා තියලා යන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන බාර වෙච්ච කට්ටිය ඒ වගේ බාර ඒ කියන්නේ අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණාට පස්සේ එක එක බාර කිරිබත් පූජා කරලා එක එක විදිහට බාර නිදහස් කරනවා ඒගොල්ලෝ ඇවිල්ලා. මෙතන කපු මහත්තයෙක් නෑ ඇත්තටම. තමන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරලා තමන්ගේ ප්‍රාර්ථනාවන් දෙවියන්ගෙන් ඉල්ලගෙන ආශිර්වාදය අරගෙන මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණාට පස්සේ ඇවිල්ලා ඒකට හරියට බාරය ඔප්පු කරන්න තමන් තනියමම තමයි කරන්න තියෙන්නේ. වෙන තැන්වල කපු මහත්තයෝ ඉන්න දේවාල කියනවනේ. නමුත් මෙතන ඇත්තටම පන්සලක් කිසිම කෙනෙක් නැහැ. කපු මහත්තයෙක්වත් නැහැ. ඇත්තටම හරියම නිදහස් තැනක්. හිතට යම් කිසි මොකක් හරි සැනසීමක් ලැබුණු තැනක්. මටත් ඒක හරියට දැනුණා. ඒ වගේම තමයි මෙතන විශ්ව ශක්තිය මොකක් හරි වැඩ කරනවා. ඒ නිසා තමයි මිනිස්සු වෙනුවෙන් මෙච්චර යහපත සිද්ධ වෙන්නේ. අපි ඇත්තටම යහපත් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ වගේම තමයි අපිට යහපත් දේ විතරමයි ලැබෙන්නේ. අයහපතක් කවදාවත් ලැබෙන්නේ නැහැ. හොඳ හිතින් ප්‍රාර්ථනාවක් කරොත් අපිට මේ ප්‍රතිඵල ඇත්තටම ලබා ගන්න පුළුවන්. මම හිතනවා ඇත්තටම මිනුවන්ගොඩ ගලේ දේවාලය කියන්නේ
කියන්නේ ගොඩක් හාස්කම් තියෙන තැනක් කියලා. මොකද මිනිස්සු වඳින පුදින විදිය, බාරහාර ඔප්පු කරන විදිය දැක්කම මට ඒක හිතා ගන්න පුළුවන්. හරි. දැන් මගේ ප්‍රාර්ථනාව මං ප්‍රාර්ථනා කළා ඉවරයි. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් කවුරු හරි මිනුවන්ගොඩ ගලේ දේවල්ට මේ vlog එක ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතලා මම අප්ලෝඩ් කරන්නේ. රෝස පාට හදවත් ගුරට එකතු වෙන්න කැමති ඔයගොල්ලෝ හැමෝම අපේ Pink Life YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි අපේ TikTok account එකත් follow කරලා තියාගන්න අලුත් updates බලන්න. මේ වගේ ලස්සන දවසක වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් ගිහිල්ලා එන්න.